අපි බලමු කෙනෙක්ගේ හිතේ ඔයා ගැන තියෙන ඇත්තම හැඟීම් මොනවාද කියලා. ඔයා ගැන එයාගේ හිතේ හැඟීම් තියෙනවා. නමුත් ඒක ආදරේමයි කියලා එයා පිළිගන්න කැමති නැහැ. සාමාන්‍යයෙන් මොනවා හරි වැඩක් කරන අතරේ සින්දුවක්, ප්ලේස් එකක්, පරණ මැසේජ් එකක්, හෝ ෆැමිලියර් සිටුේෂන් එකක් නිසා හදිසියෙම ඔයාව මතක් වෙනවා. නමුත් ඒක එයා ඔයාට පෙන්වන්නේ නැහැ. එයාගේ හිතට එනවා ඔයාව මිස් වෙනවා කියලා. නමුත් එයාගේ ආඩම්බරකම ලොකුකම නිසා එයා ඒක කියන්නේ නැහැ. ඒ වගේම එයාගේ හිතේ තියෙනවා ඔයාට දැන් කොහොමද දන්නේ? ඔයා දැන් කාත් එක්කද ඉන්නේ? ඔයාට වෙන කෙනෙක් ඉන්නවද කියලා දැනගන්න උවමනාවක් එයාගේ හිතේ තියෙනවා. එයාගේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා ඔයා ගැන. හැබැයි එයා ඒක ඕපන්ලි විවෘතව ඔයාගෙන් අහන්න කැමති නැහැ. එයාගේ හිතේ එයා කලින් කරපු දෙයක්, ඔයාට කියපු නැති දෙයක්, ඔයාගේ මොනවා හරි දෙයක් හංගලා තියෙනවා. හෝ අතීතයේ ගත්ත වැරදි තීරණයක් ගැන ලොකු පසුතැවීමක් තියෙනවා. එයාගේ හිතේ ඔයාව කන්ටැක්ට් කරගන්න ඕනි කියලා අදහසක් තියෙනවා. ඔයා එක්ක සම්බන්ධතාවයකට යන්න ඕනි කියලා හිතනවා. නමුත් එයා අර රිජෙක්ට් වෙයි කියලා බයයි. ඒ කියන්නේ ප්‍රතික්ෂේප වීම වලට බය කෙනෙක්. ඔයා ගැන හැඟීම් තිබුණාට මේ වෙලාවේ එයාගේ මයින්ඩ් එකේ මුදල්, රැකියාව, පවුල, අනාගතය වගේ දේවල් නිසා ලොකු පීඩනයක් තියෙනවා. ඒක නිසා සම්බන්ධතාවයක් පටන් ගත්තත් කරගෙන යන්න පුළුවන් වෙයිද වගේ හැඟීමක් එයාගේ හිතේ තියෙනවා. එයා ඔයාට ගොඩාක් දේවල් කියන්න හිතාගෙන ඉන්නවා. එයා කැමතියි ඔයා එක විනෝද වෙන්න, ඇවිදින්න යන්න. නමුත් එයා ඒකට තාමත් සූදානමක් නැහැ. මම හිතනවා මේ රීඩින් එක ඔයාට රෙසිනේට් වෙන්න ඇති කියලා. රීඩින් එකේ රෙසිනේට් පණිවිඩ විතරක් ගන්න. ඔයාටම කියලා ප්‍රයිවට් රීඩින් එකක් ඕනි නම් WhatsApp මැසේජ් එකක් දාන්න. channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක් වේවා.